right ඔයත් MacBook එකක් ගන්න ඉන්නේ දැන් ඔයා බල ඉන්නේ මොන MacBook එකද ගන්න කියලා. මේ තමයි MacBook Ultimate Guide එක මම හදන ඔයාට help කරනවා ඔයා ගන්න ඕන MacBook එක මොකක්ද කියලා select කරගන්න. මොකද අපි ලංකාවේ MacBook එකක් ගන්න එක පිටරට Apple Store එකකින් ගන්නවට වඩා ගොඩක් වෙනස්. මේ prices වෙනස්, ගන්න තැන අනුව වෙනස් වෙනවා. ඔයාට upgrade කරන්න බෑ ගන්න විදිහට. So already තියෙන දේවල් තමයි ඔයාට ගන්න වෙන්නේ. අනිත් එක Apple ලගේ අලුතෙන් ආපු lease program එකවත් අපිට නැහැ. So අනිවාර්යෙන් මෙහි MacBook එකක් ගන්න එක ගොඩක් challenging and ලොකු investment එකක්. So මේ වීඩියෝ අන්තිම වෙනකම් බලන්න මම ඔයගලන්ට කියන්නම් තව places ඔයගලන්ට අඩුවෙන් MacBooks ගන්න. ඒක recommend කරන්නේ නැහැ මම, but ඔයාට budget tight නම් ඔයාට හොඳ performance ඕන නම් ඔයාට ඒ විදිහට ගන්නත් පුළුවන්. වීඩියෝ අන්තිම වෙනකම් බලන්න ඔයාට ඒක දැනගන්න. right. අපි MacBook එකක් ගන්නකොට අපි දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි MacBook එකක් ගත්තට පස්සේ ඔයාට RAM එක මාරු කරන්න බෑ. ඔයාට storage එක මාරු කරන්න බෑ. අන්න ඒ key points ටික දැනගෙන තමයි ඔයා MacBook එකක් ගන්න ඕනේ. right. so මේ වීඩියෝ එක මම ගොඩක් complicate කරන්න යන්නේ නැහැ. ගොඩක් technical කරන්න යන්නේ නැහැ. so මොකද ඔයා සාමාන්‍ය එච්චර technical මිනිස්සෙක් නෙවෙයි නම් ඔයාට උනත් මේක understand කරගන්න පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක හදන්න try කරන්නේ. right. so මේ වීඩියෝ එක අන්තිම වෙනකොට ඔයාට දැනගන්න පුළුවන් ඔයාට MacBook Air එකක්ද, MacBook Pro එකක්ද, MacBook Neo එකක්ද, නැත්නම් Mac Mini එකක්ද, මොන වගේ MacBook එකක්ද ඔයාට ගැලපෙන්නේ කියලා. ගොඩක් Mac products තියෙනවා. අපි අද කතා කරන්නේ MacBook Neo, MacBook Air and MacBook Pro and මේ M4 Mac Mini ගැන. මගේ නම මිනුක්. ඔයගොල්ලෝ මේක තුල තියෙන්නේ මිනුක් Tech channel එකත් එක්ක අපි මේ channel එකේ Tech and Science දේවල් ගැන කතා කරනවා. so වැඩි විස්තර නැතුව අපි යමු වීඩියෝ එකට. MacBook Neo ගැන කතා කරොත් එහෙනම් MacBook Neo එක මේ අලුතෙන්ම ආපු lineup එක. ඒක තමයි budget version එක. A18 Pro chip එකත් එක්ක එන lightweight MacBook Air. ඇත්තටම කිව්වොත් එහෙනම් MacBook M1 Air එකට වඩා හොඳ performance MacBook Neo එකේ බලා ගන්න පුළුවන්. දැන් කාට හරි හිතන්න පුළුවන් හැබැයි MacBook Neo එකේ තියෙන්නේ 8 gigs of RAM and 256 of storage base model එකේ. Yes. but processor එක ඇත්තටම හොඳ processor එකක්. අනිත් එක තමයි MacBooks වල RAM එක වැඩ කරන විදිය වෙනස් වෙනවා. ඔයාට ඒක daily user කෙනෙක් විදියට දැනෙන්නේ නැහැ. දැන් මේ MacBook Neo එක ඇත්තටම කාටද අදාළ වෙන්නේ? කවුද MacBook Neo එකක් ගන්න ඕනේ? මොන වගේ කෙනෙක්ද ගන්න ඕනේ? right. දැන් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් සාමාන්‍ය ඔයාගේ daily life එක යන්නේ Excel presentations, YouTube videos බලන එක, Netflix බලන එක. mostly ඒ වගේ වැඩ නම් ඔයාට මේ MacBook Neo එක හොඳටම ගැලපෙනවා. and single charge එකෙන් ඔයාට අඩුම දවස් 2ක් විතර කිසිම ප්‍රශ්නයක් නැතුව MacBook Neo එකෙන් use කරන්න පුළුවන්. මොකද MacBook Neo එකට ඇත්තටම 13 inch display එකකුයි 500 nits peak brightness එකකුත් තියෙනවා. එච්චර හොඳ quality display එකක් නෙවෙයි. මොකද sRGB colors තමයි තියෙන්නේ. ඒ වගේම USB port දෙකකුත් ඔයාලට හම්බෙනවා with headphone jack. ඔයාට external monitor එකකට වගේ use කරනවා නම් කිසි ප්‍රශ්න නැහැ. 4K 60Hz display එකකට ඔයාට use කරන්න පුළුවන්. so Neo එක ඇත්තටම M1 MacBook එක වගේම performance අතින් චුට්ටක් හොඳ වෙනවා. even though Geekbench scores හොඳට පෙන්නුවට long term use එකේදී M1 processor එක A18 processor එකට වඩා පොඩ්ඩක් හොඳයි in real life. scores නෙමෙයි in real life. so ඔයා මේ වගේ කෙනෙක් නම් not too technical මනුස්සයෙක් නම් I think a MacBook Neo will be good. right. දැන් අපි යමු Apple ලගේ next lineup එකට MacBook Air එක. MacBook Air ගත්තොත් එහෙනම් මේක Pro model එකක් නෙමෙයි. මේක mid range model එකක්. මම ඇත්තටම කිව්වොත් එහෙනම් MacBook M1 series එක මම අවුරුදු 4ක් මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ මම යූස් කරා. මගේ රිසර්ච් වලට මගේ ඩෙවලොප්මන්ට් වලට බේස් මොඩල් MacBook එක මම යූස් කරා. so මට අදටත් කියන්න පුළුවන් MacBook M1 එක one of the greatest machines that Apple had made. අතරම මේ Air series එක වල දැන්ට generations පහක් ඇවිල්ලා තියෙනවා. MacBook M1, M2, M3, M4, M5 කියලා. මේකෙත් ඔයාට M5 එකම ගන්න ඕනේ කියලා නේ අලුතෙන් ආවා කියලා. මේකේ specs වලින් ගත්තොත් එහෙම generation එකට fast වුණාට ඔයාට ඒක matter වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ Geekbench cost එක බැලුවොත් ඔයාලට පේනවා MacBook M1 එකේ ඉඳන් M5 එකට කොහොමද මේ single core and multi core performance වැඩි වෙලා තියෙන්නේ කියලා. and ඔයා ගන්න series එක අනුව ඔයාගේ performance වෙනස් වෙනවා. M3 series එකෙන් above M4 M5 වගේ ගත්තොත් ඔයාට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි ඔයා අනිවාර්යෙන් MacBook Air එකක් ගන්නවා නම් ගොඩක් දුරට try කරන්න base storage එක වැඩි එකක් ගන්න. 512 වගේ ගන්න try කරන්න 256 නැතු. මොකද දැන් නම් කොහොමත් M5 එකේ ඉඳන් ඔයාලට base model එකේදී 16 gigs of RAM and 512 gigs of storage හම්බෙනවා. so base model එක improve කරා. මොකද දන්නවා මේ ඉස්සරහට එන දේවල් එක්ක AI එක අපිට තිබ්බ 8 gigs
is not enough. අනිත් එක prices ගත්තොත් එහෙම ඔයාට තාමත් මං හිතන්නේ M1 එක හොයාගන්න පුළුවන් ඒ කියලා ලේසියෙන්, but ඔයාට M2 M3 M4 වගේ බලනවා නම් try කරන්න මං කිව්වා වගේ හොඳ storage එකක් තියෙන MacBook එකක් ගන්න. අනිත් එක MacBook එක ගොඩක්ම වැදගත් වෙන්නේ ගොඩක් travel කරන කට්ටියට. ඔයා නිතරම යුනිවර්සිටි යනවා නම්, ඔයා නිතරම travel කරන කෙනෙක් නම්, ඔයාට මේ MacBook එක ඇත්තටම දැනෙන්නේවත් නැති තරම්. ඔයාට portability එක අතින් ගත්තොත් එහෙම මාරම වටිනා device එකක් තමයි මේ MacBook එක. So ඔයා M series එකේ මොන lap එක ගත්තත් ඔයාට ඒ portability කියන එක හම්බෙනවා. ඒ වගේ advantage එකත් එක්ක disadvantages උත් එනවා. ඒ තමයි ports. MacBook M1 එකේ ඉන්නේ ports දෙකයි, 2 USB type C ports and 1 headphone jack. But ඔයා ඊට වඩා upgraded series එකකට යනවා නම් ඔයාට with the 2 USB type C ports ඔයාට MagSafe charging port එකකුත් හම්බෙනවා. ඔයාට additional USB type C දෙකක් වැඩිපුර හම්බෙනවා. So displays වල වෙනස්කම් තියෙනවා, පොඩි වෙනස්කම්, ලොකු වෙනස්කම් නෙමෙයි. ගොඩක්ම MacBooks වල වෙනස් වෙන්නේ performance. M4 එකේ ඉඳන් M5 එකට යනකොට performance උයි, M3 එකේ ඉඳන් M4 එකට යන performance උයි ලොකු වෙනසක් නැහැ. So ඔයා දැන් MacBook Air එකක් බලනවා නම් මම recommend කරන්නේ ගොඩක්ම ඔයාට M4 හරි ඔයාට budget එක අඩුයි නම් මම recommend කරන්නේ ගොඩක්ම M3 Air එකක් හරි M4 Air එකක් හරි ඔයාගේ budget එකට අනුව. ඔයාට ලක්ෂ 4කට එහාට යන්න පුළුවන් නම් මොකද දැන් MacBook prices වැඩි මේ RAM issue එකත් එක්ක ඔයාට ලක්ෂ 4කට එහා spend කරන්න පුළුවන් නම් MacBook Air එකකට then ඔයා හොඳ ටෙරටරි එකක ඉන්නේ. ඒතකොට මේ MacBook එක කොයි වගේ කෙනෙක්ද ගන්න ඕනේ? So basically ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම්, ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ workflow එක GPU heavy නැත්තම්, LLM AI models train කරන්න නැත්තම්, ඔයාට code කරන්න, ඔයාට edit කරන්න වගේ basic edits කරන්න ඔයාට මේ MacBook එක ලොකු සාධාරණයක් කරයි. So ඔයා MacBook M series එකේ ඕනම AI එකක් ගත්තොත් ඔයාට ඇත්තටම සාමාන්‍ය අවුරුදු 4ක් 3ක් අතර හොඳ performance එකක් බලා ගන්න පුළුවන්. සෑහෙන කාලයක් use කරන්න පුළුවන්. හරියට use කරොත් ඔයාට second hand market එකකුත් බලා ගන්න පුළුවන්. And also ඔයා developer කෙනෙක් හරි video editing කරන කෙනෙක් හරි නම් අනිවාර්යෙන් 16 gigs of RAM එකකට යන්න. Either you are going for a M4 M5 අඩුම 16 gigs of RAM 512 gigs of storage වත් try කරන්න. මොකද අඩු එකකට ගියොත් ඔයාට long term use කරන්න අමාරු වෙනවා. ඊට පස්සේ එනවා අපේ MacBook Pro lineup එකට. MacBook Pro lineup එක ගොඩක් වෙනස් MacBook Air එකට වඩා. අතන MacBook Air එකයි MacBook Pro එකයි අතර තියෙන jump එක මම හිතුවට වඩා ගොඩක් ලොකයි. මම MacBook Air එකේ ඉඳන් MacBook Pro එකට ආපු user කෙනෙක් and M1 Air එකේ ඉඳන් M4 Pro එකට ආපු user කෙනෙක්. ඒ difference එක ගොඩක්ම පේනවා. ඔයාලට හොඳ display එකක්, හොඳ sounds වගේ බලා ගන්නත් පුළුවන්. මම ඔයාලට displays දෙකේ වෙනස පෙන්නන්නම්. එකක් LCD display එකක්, අනිත් එක mini LED display එකක්. ඔයාලට පේනවා ඇති MacBook Pro එකේ XDR display එකත් එක්ක compare කරොත් ඒක ඔයාලට පේනවා ඒ difference එක. ඒ වගේ තමයි sounds. So ඔයාලට sound test එකකුත් මම කරලා පෙන්නන්නම්. ඉතින් පේනවනේ කොච්චර powerful ද කියලා. ඒ වගේම තමයි MacBook Pro එකේ chips variants ගොඩක් තියෙනවා. අපි අද මේක ගැන කතා කරන්නේ නැහැ. මොකද MacBook Pro එකේ Pro chips variants ගොඩක් තියෙනවා. Max chips variants ගොඩකුත් තියෙනවා. මේක සාමාන්‍යයෙන් so powerful laptop එකක් ඔයාට ලොකු ගාණක් ලක්ෂ 4න් above වියදම් කරන්න පුළුවන් නම්. MacBook Pro එකක් ගත්තොත් එimhe ඔයාට ports වැඩිපුර හම්බෙනවා. HDMI port එකක්, SD card read එකක්, ඒ වගේ USB type Thunderbolt connectivities වැඩිපුර ඔයාට හම්බෙනවා. මේක ඇත්තටම ගොඩක්ම heavy end users ලාට තමයි MacBook Pro එක තියෙන්නේ. ඔයා 4K video render කරනවා නම්, ඔයා photographer කෙනෙක් නම් photos render කරන්න වගේ
processors වලට Blender use කරනවා 3D animator කෙනෙක් graphic designer කෙනෙක් අන්න ඒ වගේ දේවල් වලට ගොඩක්ම වැදගත් වෙන components තියෙන machine එක. මොකද MacBook Air එක වගේ නෙමේ MacBook Pro වල inbuilt fan එකක් වෙනවා with vents. So MacBook එක රත් වෙනකොට and high performance throttle කරනකොට MacBook එක cool කරගන්නවා fans use කරලා. So MacBook Pro එකක් ගන්න සාමාන්‍යයෙන් ඔය මං කිව්ව category එකට. Right. මේ Mac Mini එක එතකොට කාටද? Mac Mini එකත් සාමාන්‍යයෙන් ඔය මං කිව්වා වගේ high performance වැඩ කරන කෙනෙක් නම් video editor කෙනෙක් වෙන්න පුළුවන්, graphic designer කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් නම් ඔයාට already best setup එකක් තියෙනවා නම් and ඔයා portability ගැන හිතන්නේ නැත්තම් ඔයාට MacBook Pro එක half the price ඔයාට Mac Mini එකක් ගන්න පුළුවන්. දැන් නම් ටිකක් වැඩි Mac Mini එකක් ගන්න පුළුවන් ඒ වගේ ගානකට. මොකද මේකේ inbuilt thermal systems, more ports, ඒ වගේ දේවල් ගොඩක් හම්බ වෙනවා. අනිත් එක තමයි Mac Mini එකක් ගන්නවා නම් මම recommend කරන්නේ ඔයාට ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන නම් high end එකක් ගන්න. So ඔයාට performance අතින් වැඩිපුර ඕන වෙලා අඩුවෙන් වියදම් කරන්න ඕන නම් මේ වගේ Mac Mini එකක් ගන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක මෙච්චර වෙනකම් බැලුවා නම් මම කියවනේ අර අන්තිමට කියන්නම් කියලා පොඩි දෙයක්. ඔයාට MacBook එකක් ගන්න ඕනේ but ඔයා ගාව brand new ගන්න තරම් සල්ලි නැහැ. So ඔයා second hand market එක දිහා බලන්න. ඔයාට පුළුවන් Facebook marketplace ඔය වගේ තැන් බලන්න. නැත්නම් හොඳ dealers ලා ඉන්නවා second hand MacBooks විකුණන. ඒ වගේ ඒකලත් ඔයාට tap කරන්න පුළුවන්. මොකද ගොඩක් තැන් වල හොඳ deals තියෙනවා ඔයා හරියට හෙව්වොත්. full price එක ගෙවන්න ඕනේ නැහැ. ඔයාට ඊට වඩා අඩුම තරමේ 40000 30000 වගේ අඩුවට ගන්න පුළුවන් නම් මං කියන්නේ it's still worth it. ඔතනදී ඔයා බලන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඔයා second hand MacBook එකක් ගන්නවා නම් ඔයා මෙන්න මේ list එකේ තියෙන දේවල් ටික බලන්න. ඔයා මේ ටික බලලා මේක screenshot එකක් හරි ගහගන්න. මෙන්න මේ ටික වැඩ කරනවාද, මේවා available ද කියන ටික අනිවාර්යෙන් ඔයා second hand MacBook එකක් ගන්නකොට බලන්න ඕනේ. මීට වඩා ගොඩක් දේවල් තියෙනවා. battery life එක, අන්න ඒ වගේ දේවල්, cycle count එක, activation lock එකක් වැටලාද, ඒ වගේ දේවල් ගොඩක් consider කරලා ඔයාට අර price එකට ගන්න පුළුවන්. So ඔයාට දැන් basic idea එකක් ඇති ඔයාට ගැලපෙන්නේ මොන වගේ MacBook එකක්ද කියලා. ඔයාට අලුතෙන්ම ආපු MacBook එක ගන්න ඕන කියලා එකක් නැහැ. බලන්න ඔයාට ගැලපෙන්නේ මොකක්ද? ඔයාට තියෙන බජට් එක මොකක්ද? ඔයාට තියෙන requirements මොනවද කියන එක අනිවාර්යෙන් මතක තියාගන්න. but ඔයා MacBook එකක් ගත්තට පස්සේ ආපස්සට Windows laptop එකකට යනවා හරියම අඩුයි. ඔයා especially iPhone user කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ work එක මාරම seamless වෙනවා. so මතක ඇතුව බලන්න ඔයාට කොච්චර RAM එකක් ඕනේද? ඔයාට කොච්චර storage ඕනේද? ගන්න MacBook එක අඩුම තරමේ අවුරුදු 4කටවත් target කරන්න. so මේකේ goal එක වෙන්න ඕනේ ඔයා MacBook එකක් අරගෙන regret කරන එක නෙමෙයි. ඒක තමයි මේ වීඩියෝ එකේ main මර්මන. ඔයගලන්ට මං හිතනවා idea එකක් එන්නේ නැති මොන වගේ MacBook එකක්ද ඔයාට ගැලපෙන්නේ කියලා. ඔයා දන්න කවුරු හරි ඉන්නවනම් MacBook එකක් ගන්න ඉන්න මේ වීඩියෝ එක share කරන්න, මේ වීඩියෝ එක save කරලා තියාගන්න. මට මොන හරි miss වුණා නම් ඔයගොල්ලෝ මොන හරි additional දේවල් ඔයගලන්ට input කරන්න ඕන නම් අනිවාර්යෙන් comment section එකේ ඒකත් mention කරගෙන යන්න. මතක ඇතුව subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, share කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.